Hello guys, welcome back to my YouTube channel. ඉතින් ඔයගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නව නේද? ඉතින් හැමදාමත් වගේ Chick Trails by Yashi YouTube channel එකට ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. අන්න ඉතින් අද vlog එක මමයි මගේ යාළුවයි Gold Face පැත්තට ගියා චුට්ටක් ක්‍රිස්මස් එක ලඟ වෙලා මේ. ක්‍රිස්මස් හින්දාවත් නෙවෙයි ඇත්තටම ගියේ. අපි දෙන චුට්ටක් රිලැක්ස් එකේ ඉන්න ඕනි කියලා හිතුවා. Gold Face පැත්තට චුට්ටක් ගිහිල්ලා ඉතින් අන්න ඔය විදිහට කැම්පස් එකේ ඉඳලා කොටුවට ඇවිල්ලා අපි Gold Face එකට ආවා. ඉතින් අපි 4 දෙනෙක් තමයි ආවේ. ඉතින් කැම්පස් එකේ තියෙන වැඩත් එක්ක අපිට විවේකයක් ලැබෙනවා හරිම අඩුයි. ඒ හින්දා විවේකයක් ලැබුණ ගමන්ම අපි කොහේ හරි ඇවිදිනවා. ඉතින් මේ දවසෙත් අපි ගියේ ටිකක් රෑ වෙලා. මොකද උදේ දවසම වැඩ තිබුණ නිසා. ඉතින් එදා රෑ වෙද්දී තවත් සෙනග වැඩි වුණා. මොකද රෑට තමයි ගොඩක් අයට ෆ්‍රී වෙලාවක් තියෙන්නේ. ඉතින් අපි සෙට් එක එතන චුට්ටක් වෙලා ඉඳලා තමයි ආවේ. ඊට පස්සේ අපි ගියේ බීච් එක පැත්තට. ඒ පැත්තේ කානිවල් එකකුත් තිබුණා. ඉතින් ওই මෙරික රවුන්ඩ් එකේ යන අය හයියෙන් කෑ ගැහුවා. ඉතින් අපි දෙන්න ඒකටත් hina වෙවි තමයි හිටියේ එතන. ඊට පස්සේ අපි ඉස්ස වඩේ තව නාන් රොටි එකකුයි ගත්තා. ඉස්ස වඩේ එක නම් හරිම රසයි. නාන් රොටි එක චුට්ටක් කද්දී එපා වුණා. ඒකත් එහෙම රස බලලා අපි දෙන්න ආයෙත් ගියා චිප්ස් වගේක් ගන්න. ඇත්තටම චිප්ස් ගත්තේ මම නෙවෙයි මගේ යාළුවා. මම අයිස්ක්‍රීම් එකක් ගත්තේ. ඉතින් අපි මුහුද දිහා චුට්ටක් වෙලා බලන් ඉඳලා ටිකින් අපි එන්න පිටත් වෙනවා. අපි එද්දි ටිකක් වෙලා ගිහිල්ලා තිබුණේ 9ට විතර කිට්ටුයි. අපි පික්මී දාගෙන තමයි ආවේ. සාමාන්‍යයෙන් ටිකක් රෑ වෙද්දී බස් අඩුයි. Gold Face පැත්තේ ඉඳලා කොටුවට බස් ටිකක් අඩුයි. ඒ හින්දා අපි පික්මී වල තමයි ආවේ. ඉතින් අන්නව තමයි දවස ගත වුණේ. වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙන ඔයාලට ගොඩාක් ස්තුතියි. එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහිල්ලා එන්නම්. බයි.